සුබ දවසක් යාළුවනේ. ඉතින් අපිට ඇති වෙන දිට්ව සුරිකුණාටුවත් එක්ක ඇති වූ ව්‍යසනයෙන් අපිට බලපෑපයුර තමයි මම ඔබට පෙන්වන්නේ. ඉතින් මේ තමයි අපේ නිවසට ආසන්න තියෙන ඇල මාර්ගයේ වතුර දැඩිව යන ආකාරය දැක ගන්න පුළුවන්. ඉතින් අපි යන පාර තමයි ඔය. ඉතින් අපිට ඒගොඩ වෙන්නවත් විදිහක් නැහැ. පොළ පාලමක්වත් දාලා නැහැ. කොච්චර දැනුවත් කරත් තාම නම් ඒවා ඉෂ්ට සිද්ධ වුන්නේ නැහැ. ඉතින් හදිසියකටවත් රෝගියෙක් වුණොත් අරන් යන්න විදිහකුත් කිසිම මාර්ගයක් නැහැ. ඉතින් ඒ අතර තමයි මම ඔයාලට මේ වීඩියෝ අරගෙන ඉන්නේ. විශාල වතුර පාරක් යනවා. අපේ ඉල්ලගේ අසලින්ම තමයි යන්නේ. ඉතින් ඔයාලට වලපනේ ප්‍රදේශයේ සිදුවෙන දේවල් බලා ගන්න පුළුවන්. මගේ නිදු ප්‍රොඩක්ෂන් page එක subscribe කරන්න YouTube channel එක. කමෙන්ට් එකක් දාන්න like කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේ තමයි යාළුවනේ මේ අපේ වලපනේ ප්‍රදේශයේ හරස්බැද්ද කියන ග්‍රාමීය කොට්ටාසයට අයත් පුංචි ලෝකාන්තය හරියට ගියාම පේන කන්දගාල ප්‍රදේශයේ නාය ගියපු අයුරු. ඉතින් දැක ගන්න පුළුවන් වලට විශාල කොටසක් ගිහින් තියෙනවා. නාය යෑමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම කිසිම කෙනෙකුට හානියක් වුණේ නැහැ. ඒ අතරේ ඉන්නවා. ඉතින් හරිම භයානකයි. විශාල වශයෙන් වතුර පාරක් සමග අඳු ප්‍රදේශයක් පහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ලොකු ප්‍රදේශයක් නෙවෙයි සාමාන්‍ය මට්ටමේ තියෙන බිම් කොටස් තමයි මේ විදිහට නාය යන්නේ. ඉතින් හරිම භයානක තත්ත්වයක් තමයි අපිට සිද්ධ වුනේ. 2004 ඇති වුණ සුනාමියත් එක්ක ඊට පස්සේම ඇති වුණ ලොකුම ව්‍යසනය කියලා මම දන්න තරමින් හිතන්න පුළුවන්. මගේ වයස් සීමාවත් එක්කම. ඉතින් ඊට අමතරව කොරෝනා වගේ දේවල් ඇති වුණාත් මේ වගේ විපත්ති සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ සැරේ නම් ගොඩක්ම කරදරයි. ඒ වගේම තමයි ගොඩාක් අය නැති වුණා, වතුර ගහගෙන ගියා, අතුරුදන් වුණා, ගෙවල් අහිමි වුණා. ගොඩක්ම අසරණ තත්ත්වයටපත් වුණා. දරුවන්ට දෙමාපියන් නැති වුණා. දෙමාපියන්ට දරුවන් නැති වුණා. ස්වාමියාට බිරිඳ, බිරිඳට ස්වාමියා, දරුවෝ ඒ වගේ දේවල් ගොඩක් අසරණ වුණා, තනි වුණා. කිසිම දෙයක් කර කියා ගන්න නැති වුණා. ඉදිවත පමණක් ඉතුරු වුණා අය ඉන්නවා. ඉතින් අපි එයාට ප්‍රාර්ථනා කරමු. කායික මානසික සුවය ලැබේවා. ඉක්මනින් සහන ලැබිලා සිතේ සතුට ඇති වෙලා නැවත ජීවිතය ආරම්භ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඔයාලට අපි ඔයාලගේ කරදර වෙන්නේ නැති කියලා මම හිතනවා නේද?